මඳයි පෑජාමිතින් කට්ට කළුවරෙනව ඉන්ඩ වෙන්නේ. මුදලාලි හාමිනේ කියන්නේ ලාම්තෙල් කඩේට එන්නේ නැත්තේ රට පුරාම සෙඩ්ඩල තෙල් හිඟයක් තියෙනවා කියලා නෙව. මොන මලකරු මැද්ද මේ? එහෙම වෙන්න හේතුව ඇහුවම කියන්නේ ඒරොප්පේ යුද්ධ නිසා කියලයි. මට පෙනෙන්නේ මුදලාලි හාමුනේ ජල් පැලෙන බේගලයක්ද කොහෙද අතෑරියේ. වෙනින් රටවල් යුද්ධ කළාම අපට මොකෝ? අපේ යුද්ධෙ මහින්ද මහත්තයා අහවර කළේ කොයි කපේද? පිට දේශවල යුද්ධ නිසා මක්කද අපි කළුවරේ ඉන්නේ? හෙට අනිද්දා දිහාට ලාම් තෙල් ලේවි කියන්නේ. තෙල් ආවහම බෝතලේ කඩෙන් ගන්ට ගියොත් අඳුරේ තමයි ඉන්න වෙන්නේ. ටවුමේ සොරම්බල් කඩෙන් ගන්ට ඕනේ හොන්ත බුජමක්. එතකොට කාටවත් නැවෙන්න ඕනේ නෑ පහන එළිය බලන්න. ගබඩා කරගන්නේ නැතුව ලාම්පුව නිවෙන ගානේ තෙල් හොයන් දුවන්නේ. මේ මොලේ කලින් පෑදුනේ නෑනේ අම්මපා. අනින්න ඕනේ ඔලු කට්ටට හොන්ත පොල් ටොක්කක්. මතුවටත් මොලේ පෑදෙන්න. උයි